මම ඩොක්ටර් රමීස් ෆුර්කාන් කන්සල්ටන්ට් ඔබ්ස්ටෙට්‍රිෂියන් ඇන්ඩ් ගයිනකොලොජිස්ට්. අද මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න කැමති වෙජයිනල් රීජුවනේෂන් කියන්නේ මොකක්ද කියලා. ඒකට කලින් ඒ සර්ජරි නැත්නම් ඒ ට්‍රීට්මන්ට් අවශ්‍ය කියලා මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් ගෑනු කට්ටිය වයසට යනකොට නැත්නම් බබාලා හම්බ වුණාට පස්සේ ඒගොල්ලන්ගේ යෝනි මාර්ගයේ ටිකක් ලිහිල් වෙන්න පුළුවන්. ඒකත් එක්ක සමහර විට ඇතුලේ ඩැමේජ් වලින් පොඩි ප්‍රොලැප්සස් ඒක ඇතුලේ හැදෙන්න පුළුවන්. ඒ තත්ත්වයක් තිබුණොත් ගාක් ගෑනු කට්ටිය සෙක්ෂුවල් ප්‍රොබ්ලම්ස් වලින් පීඩාවට පත් වෙනවා. ඒගොල්ලෝ ඒක කාටත් කියන්නේ නැත්නේ තනියෙන්ම සමහර විට විඳිනවා. ඒ හින්දා අපි ගාව දැන් කොස්මටික් ගයිනකොලොජි පැත්තෙන් අපිට ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ලේසර් වෙජයිනල් රීජුවනේෂන්. ඒක ඔපරේෂන් එකක් නෙමෙයි. අපි ලේසර් වලින් ඔයගොල්ලෝ වෙජයිනා එක ටික ටයිටන් කරලා ෆර්ම් කරලා හදලා දෙන්න පුළුවන්. ඊට අමතර ඔගොල්ලන්ගේ ප්‍රශ්න ටික බරපතල නම් ඔයාගේ වෙජයිනා එක ලූස් නම් නැත්නම් ඇතුලේ හුඟක් ඩිෆෙක්ට්ස් තියෙනවා නම් ඒ ඔක්කොම සර්ජිකලි පොඩි ඔපරේෂන් මාර්ගයෙන් තමයි හදන්න වෙන්නේ. ඒක අපිට ලෝකල් ඉන්ජෙක්ෂන් දීලත් කරන්න පුළුවන් නැත්නම් ස්පයිනල් ඇනස්තීසියා කියන ඇනස්තීසියා මාර්ගෙනොත් කරන්න පුළුවන්. ඒකෙන් පස්සේ සාමාන්‍යයෙන් අපේ අරමුණ ඔයගොල්ලන්ගේ වෙජයිනා එක කලින් තිබිච්ච විදියටම ෂේප් එකයි හදලා ඒ ෆන්ක්ෂන් එකත් හරියට හදලා ඕගොල්ලෝ හුඟක් කට්ටියට තියෙන සෙක්ෂුවල් ප්‍රොබ්ලම්ස් ටික රිලීව් කරලා හදලා දෙන එක තමයි අපේ අරමුණ. ඒ හින්දා අපි ඇඩ්වයිස් කරනවා ඔයගොල්ලන්ට මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් අපි වෙලා හම්බෙන්න කියලා අපිට උදව් කරන්න පුළුවන්.